අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ Wi-Fi smart net camera කියන ඒ කියන්නේ අපිට බලා ගන්න පුළුවන් මේක මල්ටි වයි කැමරා එකක්. ඉතින් අපි බලමු මේක මම අන්පැක් කරලා බලමු අපි. ඉතින් හොඳ කවර් එකකින් එවලා තියෙනවා මේගොල්ලෝ. ඉතින් අපි ඒක ඉවරා ඉතින් අපිට මේක බලා ගන්න පුළුවන් මෙන්න Wi-Fi net camera කියලා තියෙනවා. easy to achieve real time remote viewing කියලා තියෙනවා. බලමු මේ විදිහට තමයි අපිට පැකින් එක බලා ගන්න තියෙන මම හිතන app එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා අපි මේව check කරන්න ඕන. මුලින්ම තියෙනවා wireless එක කියන්නේ අපිට මම හිතන connect කරගන්න පුළුවන් මේක Wi-Fi එක හරහා හරි එයාලගේ hotspot එකක් හරි ඇති. ඒ වගේම two way continue human intrusion detectives ඒ වගේම cloud storage day night vision කියලා තියෙනවා. බලමු මෙතන එයාලගේ මොකක් හරි serial number එකක් තියෙනවා. model එක bulb view bulb V380 pro camera කියලා තියෙනවා. ඉතින් model එක බලමු මේක අන්පැක් කරලා. මම හිතන්නේ මුලින්ම තියෙන්නේ warranty card එක. ඉතින් ඒකේ අනේ මම කොහොමද දන්නේ ඒගොල්ලෝගේ subtotal එක 0 වෙලා warranty covers on manufacturer defects. ඉතින් මෙන්න මෙහෙම කියලා දිනනවා. බලමු. ඉතින් පැකේජ් එකේ එන්නේ මම දැන් ෆෝල්ඩර් එක සෙට් කරන්න මේ හෝල්ඩර් එක බලප් කැම් එක මෙතන තමයි අපිට දාගන්න තියෙන්නේ. රවුම් එකක් තියෙන්නේ. ඉතින් ඊට අමතරව උඩ මම ඉතින් කොහේ හරි ෆිට කරනවා නම් යන ටික මේ දෙක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා කැමරා එක. කැමරා ටිකක් සාමාන්‍ය බරක් තියෙනවා. ඉතින් කැමරේ මෙන්න මෙහෙම තමයි බලා ගන්න තියෙන්නේ. තනිකර බල්බ් එකක් වගේ තමයි. ඉතින් මේ පැත්තේ පොඩි ස්පීකර්ස් වගේක් තියෙනවා. මෙතන යන්ට සිම් එකක් දාන්න පුළුවන්. ඊට හොඳට පොඩි රීසෙට් කරන බටන් එකක් දාන්න. කොහොමද බටන් එකක් තියෙනවා එතන. මෙතන පොඩක් එළියට අවිල්ලා තියෙන්නේ. ඉස්සර කැම් එක මම හිතන්නේ මේ ටික LED බල්බ්ස් වගේ ඇත්තේ. අපි ඉස්සරහට බලමු. මේක තමයි මේකේ මැනුවල් එක. මැනුවල් එක ගත්තාම අපි තියෙන එක ඇප් එක ගැන තියෙන්නේ. ඉතින් QR එකක් බලා ගන්න පුළුවන්. කැමරා එක රීසෙට් කරන විදිය, ඒක ඩවුන්ලෝඩ් කරන විදිය. ඉතින් අපි බලමු. මේක ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා මම මේක කනෙක්ට් කරලා බලන්න. එතකොට ඇප් එකෙන් කොහොමද පෙන්වන්නේ කියලා මට පෙන්වන්න පුළුවන්. ඉතින් මම දැනට මේ විදියට කැමරා එක හදාගත්තා. අපි බලමු ඇප් එක දාලා කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම දැනට කරන්ට් එකට දාලා බලනවා. Camera is starting. Please wait. කැමරා එක ස්ටාර්ට් වෙනවා කියලා එකේ එන්නනවා. ඉතින් ඒක කරකවනවා මේ Bluetooth විදිහට. is ready. Please scan the QR code on the camera and wait for the connection. එතකොට QR එකේ ඒ කියන්නේ මේක තියෙන QR කෝඩ් එක අපිට දෙන්න කියනවා. මේ කියන්නේ කැමරා එකේ ගහලා තියෙන ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකට දීලා ඊට පස්සේ තමයි කනෙක්ට් කරගන්න කියන්නේ. ඉතින් අපි බලමු QR කෝඩ් එක දීලා දැන්. මෙතනදි මම ඒ දීපු QR කෝඩ් එක චෙක් කරා. ඒක වැඩ කරේ නෑ. ඒ නිසා මම කෙලින්ම Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරනවා මේක. ඉතින් මම මෙතනදි තෝරගන්නේ Google එකෙන් කෙලින්ම ඩිරෙක්ට්ලි මේ ඊමේල් එක තෝරලා ලොග් වෙන්න. මෙතනදි ඔයාලට කළු පාටට පේන්නේ මොකද ඒක ප්‍රයිවසි ඉෂුව නිසා සමහර වෙලාවට මේගොල්ලෝ මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකෙන් කළු පාට කරනවා ඇති. ඉතින් ඔයාලටත් තියෙන ඔයාලගේ කැමති ඊමේල් ඇඩ්‍රස් එකක් හරි පාස්වර්ඩ් එකක් හරි දෙන්න. ඉතින් මේ විදිහට ලොග් වෙන්න තියෙන්නේ.
සරලයි කැමරා ගිහින් පර්මිෂන්ස් දිල්ලනවා ඉතින් ලොකේෂන් ඊට පස්සේ වයිල් යූසින් ඇප් කියන එක දීලා මේක පර්මිෂන්ස් වලට ඒකෙත් බ්ලූටූත් වලත් පර්මිෂන්ස් ඉල්ලනවා ඒ ඇප් එකට අදාළ පර්මිෂන්ස් දීලා ඊට පස්සේ enable settings turn on කරන්න දෙනවා. ඒ කියන්නේ අපේ bluetooth off වෙලා තිබ්බොත් on කරන්න ඕන මේකෙදි. ඉතින් ඒක කරලා අපි බලමු plus එක ඔබලා add camera devices while ඒ කියන්නේ මේකෙදි අපි video cam එක use කරන නිසා මෙතනදී අපි දෙමු මෙතනදී added wifi camera කියලා දෙනවා. QR code connections select region කියලා එනවා. I think මේකෙදි දෙමු Sri Lanka ඊට පස්සේ මේක confirm කියලා දෙමු. ඉතින් wifi එක password එක ඉල්ලනවා. wifi password එක මෙතනදී notification එකක් එනවා please keep a distance of the centimeter 10ක් after the successful scan the device will prompt receive the confirmation. So please put the QR code at the camera lens. එතකොට දැන් මෙන්න මේක අල්ලන්න තියෙන්නේ අපේ කැම් එකට. ඉතින් මෙන්න මේක ඇල්ලුවට පස්සේ එතනදී එයාලා කියනවා මෙහෙම කනෙක්ට් වුණා කියලා. එතකොට I heard the network connected කියලා දිනවා. ඊට පස්සේ device is connecting. ඉතින් බලමු. එතකොට මට මේකට nickname එකක් දෙත හැකියි. එතකොට your device name නේ. ඉතින් අපිට පුළුවන් මේක home my home හරි මොකක් හරි වගේ දෙන්න. ඊට පස්සේ view device දුන්නට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ my home කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් cloud වලට දානවා නම් මම හිතන්නේ $0.01ක්ද කොහෙද home ප්‍රමාණයක් එයාලට දාන්න තියෙනවා. දැන් බලමු connect වෙලා. ඉතින් connection fail කියලා එනවා. Network connected. ඉතින් අපිට මෙන්න මේ විදිහට view එක බලා ගන්න පුළුවන්. මගේ අත දැම්මහම මගේ මේ PC එක තමයි පෙන්නේ. අපිට මෙහෙම move කරන්න පුළුවන්. ඒ කියන්නේ නිකම් මෙහෙම මේකෙන්ම තමයි. ඉතින් මෙන්න මේ විදිහට අපිට cam එක බලා ගන්න පුළුවන්. මේ වගේ අපි බලමු හරවල පොඩ්ඩක් තව. අතරම කැමරේ quality එක නම් ඉතාමත් හොඳයි. මම දැනට බල්බ් එකක් වගේ නෙවෙයි මේක පාවිච්චි කරන්නේ. ඒක නිසා මම දැන් උඩට කරොත් පල්ලෙහාට යනවා, පල්ලෙහාට කරොත් උඩට යනවා. මොකද මේක දැනට මේ මම බිමනේ තියලා තියෙන්නේ. ඒ නිසා ඉතින් අපි බලමු මීට අමතරව මේකේ තියෙන features මොනවද කියලා මේකෙම ඉතින් අපිට මං හිතන්නේ අහන්න පුළුවන් ඒ කියන්නේ ඔව් ළඟ නිසා ඒක ඔයාලට අහන්න පුළුවන්. මම දැන් කියන කය මේක ඇහෙනවා. ඉතින් මම පොඩ්ඩක් දැනට ෆෝන් එක දුරින් කියලා බලමු. ටෙස්ට් හොඳට ඇහෙනවා ඉතින් වොයිස් එකත්. ඉතින් ඊට අමතරව ප්ලේබැක් නම් ගන්න පුළුවන්ද බලමු අපි. ඒකට ස්ටෝරේජ් එකක් දාන්න ඕනේ. ඊට වැඩිය ලේසි අපිට මයික්‍රෝ SD එකක් දැම්මම නම් ඉතින් මේ මම මයික්‍රෝ SD එකත් දාලා බලමු දැන්. දැනට කැම් එක අපි වහමු. වහලා ඉවර වෙලා මයික්‍රෝ SD කාඩ් එකක් දාලා ඉතින් ලොකුම මේ විදිහට බලන්න පුළුවන්. මේ විදිහට තමයි අපිට තියෙන්නේ. ඉතින් ලොකු කරාට පස්සේ පේනවා හොඳට බලා ගන්න පුළුවන් හරවන්න. ඒක පහසුයි. full screen දාගත්තා. මෙතන ඊට අමතරව මෙතන close කරන්න ආයෙ දේවල් පුළුවන් auto අපිට brightness ඒ වගේ දේවල් හදන්න. ඊට පස්සේ Caution, you are under surveillance. ඒක cautions ඒ කියන්නේ මොකක් හරි මේ කවුරු ඉන්නවනම් ඒව දාලා තියන්න පුළුවන්.
ඊට අමතරව අපිට තියෙනවා මුලින්ම අපි SD කාඩ් එකක් දාලා බලමු. මෙතනින් settings වලට යන්න ඕන. ඉතින් settings වලට ගිහිල්ලා මුලින්ම අපි කරන්න ඕන දැන් SD කාඩ් එක දාගත්ත නිසා record settings වලට ගිහිල්ලා මෙතනදී දැන් මගේ මේ මම ෆෝමැට් එකක් එකපාර දුන්නේ. ඉතින් ඔයාලත් මෙතන ෆෝමැට් SD කාඩ් කෙනෙක් දෙන්න මොනවා හරි දෙයක් ඒ කියන්නේ SD කාඩ් එක යාලා මුලින්ම ෆෝමැට් කරගන්නවා. ඒ කියන්නේ ඔයාගේ SD කාඩ් එකේ මොනවා හරි දේවල් තියෙනවනේ ඒක බෑකප් මොකක් හරි ඒකට දාගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනදී පුළුවන් වීඩියෝ ක්වොලිටි එක තෝරන්න. ඒ වගේම මම මේක HD කියලා උපරිම ක්වොලිටි එකෙන් දෙනවා. එතකොට continuous recording, event recording, record audio කියන මෙන්න මේ තුනම රෙකෝඩ් වෙනවා. මම මෙතන දීලා තියෙනවා. ඉතින් අපි බලමු තව ටිකකින් මේ කොච්චර දැන් device time මේව මම හිතන්නේ current zone එක ඔක්කොම හරියට ඇවිල්ලා තියෙනවා. alarm settings කියලා තියෙනවා. ඉතින් අපි alarm එක දැනට අර alarm එක දැම්මේ නෑ. alarm එක දැම්මහම සද්දයක් දෙනවා. ඉතින් alarm settings එක motion detect එක තමයි එන්නේ. ඉතින් alarm එක period එක අපිට වෙලාව හදන්න පුළුවන් ඒ ටික. ඉතින් alarm එකේ sound එක on කරන්න පුළුවන් මෙතනදී. ඊට අමතරව දැන් alarm මම කියවන day time එකේ ඒ වෙලාවල් නැත්නම් අපිට time settings එක මෙතනින් හදන්න පුළුවන්. alarm area එක. ඉතින් මට මේ මෙන්න මේ කොටසේ විතරයි alarm එක වදින්න ඕන කියන එක මෙතනින් click confirm දුන්න ගමන් ඒ ප්‍රමාණය එයා හැම වෙලාවෙම check කරනවා. ඉතින් මම දැනට මේක වහනවා. ඉතින් මේවා මේ අපිට මේ cam එකේ අර වීඩියෝ එක on වෙලාවෙදිත් කරන්න පුළුවන්. මම දැන් off කරනවා මේවා. ඊට පස්සේ දැන් කලිනුත් මම කිව්වාගේ මෙහෙම වීඩියෝ එකක් ක්ලික් කරලා එතනදී අපිට මේ more වල මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. motion track, present PTS. එතකොට මට පුළුවන් මෙන්න මේ වගේ මම මේක නම් දන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් මම දැනට දන්නේ වෙන් alarm එක මෙහෙමයි. light control එක, motion track කියන එක අපි දාලා බැලුවා. PTZ calibrations මම හිතන්නේ පේන තැන් වෙන්නේ නැති එක හරියට මම දන්නේ. innovation කියන එක මම දන්නේ නැහැ තාම. AI event insight කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා මොකුත් වෙන්නේ නැහැ වගේ. ඒක කමන්නේ අපි බලමු. image settings කියලා තියෙනවා. එතකොට ඒක auto full color black and white කියන එක ඒකේ වැලටදී එයාලා මේව කරගන්න. AI මෙන්න මේ අර AI event insight කියන එක දැන් තමයි load උනේ. ඒකේ සල්ලි වලට ගන්න තියෙනවා. එතකොට එයා ඩිටෙක්ට් කරගන්නවා මේකේ ඉන්න සතෙක්ද ඒ වගේ දේවල්. ඒකත් වටිනවා නම් කැමති කෙනෙක්ට මාසෙකට 0.01ක් කියන්නේ 300න් වැඩි කරොත් කෙලින්ම රුපියල් 3ක් වගේ තමයි යන්නේ. මේ සෙට් එකම ඕන විදිහකට ඇක්ටිව් කරගන්න පුළුවන්. ඉතින් ස්ටෝරේජ් එකටත් මහ ගණක් යන්නේ 0.01 තිබුණේ කලිනුත්. ඇනුවල් එකක් දානවා නම් මේ විදිහට තමයි. ඉතින් අපි දැනට ඉච්චර දේවල් ඕනේ නැහැ. ඉතින් මෙන්න මෙතන playback කියන එක ක්ලික් කරාට පස්සේ අපිට දැන් micro SD card එක ක්ලික් කරන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ පොඩි ප්‍රමාණයක් අපේ දැනට මේ තියෙනවා. අතට මම කියන ඒවා ඒ දේවල් ඒ දේවල් දැන් බලා ගන්න පුළුවන්. මොකද SD card එකට save වෙන නිසා. ඉතින් මේ අර කිව්ව අර free trial එකේ මේ ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ free trial එකේ මේ අර අපි මං කිව්වේ අර අතනදී මේ AI detect කරනවා කියලා. එතකොට අපිට ඒ තැන් වල මේ සත්තු ඒ වගේ දේවල් ඔක්කොම බලා ගන්න පුළුවන්. හරි. අපි දැනට ඉතින් back වෙමු. line වෙමු. ඉතින් මෙන්න මේ දේවල් ඉතින් ඇත්තටම හොඳට cam එක වැඩ දැනට වැඩ. මම දන්නේ නැහැ මේක ඉස්සරහට කොහොම වෙනවද කියලා. ඉතින් අපිට මේ black and white තමයි දැන් තියෙන්නේ. මම හිතන්නේ ඒකත් අපිට මේ මෙතනදී full color දාන්නත් පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මොකද මම මේ මගේ ඩිස්ප්ලේ එක ඔෆ් වුණානේ. අපි දැන් මේක ඔටෝ දාලා අපි බලමු කොහොමද කියලා පේන්නේ. මම ඩිස්ප්ලේ එක ඔන් කරන්න. ඒකට අපිට බලා ගන්න පුළුවන්. අන්නේ ආමන කලර්ස් ආවේ නම් නේද? ඉතින් දැන් කලර් ආවා. ඉතින් එන්න මේ විදිහට තමයි මම හිතන්නේ ටිකක් අඳුරු වුණාට පස්සේ එයා කැච් කරගන්න එක motion track කියන එක දෙනවනේ. ඒ කියන්නේ අපි කවුරු හරි ඇවිදිනවනම් movement එක හදන්න කියලා. අන්න එතනදී දැන් මෙතනදී මෙන්න මේ ටික් එක ඔන් කරනවා. ඊට පස්සේ මේ කාඩ් පොසිෂන් කියන්නේ මම හිතන විදිහට එයාලා ඒ තැන ඩිටෙක්ට් කරගන්නවා. ඒකෝට එතන තමයි වැඩිපුර බලන්නේ. දැන් බලමු මම අත එහා මෙහා කරද්දී අපි බලමු ඒක වෙනස් වෙන විදිය. ඉතින් ඔයාලට පේනවා මේක දැන් motion track වෙන නිසා ඒක ඒ පැති වලට හැරෙනවා. බලමු. ඔව් අත පැත්තට මම අත දාද්දි එහෙම
ඒක වැඩ කරනවා. ඉතින් අපි එළියේදීත් පස්සේ බලමු කොහොමද වැඩ කරන්නේ කියලා හරියට ෆික්ස් කරමු. හරි මම දැන් පැහැදිලි කරන්නම් මේකේ තියෙන දැන් මම ටිකක් මේකේ ඇප්ලිකේෂන් එක පොඩ්ඩක් චෙක් කරලා බැලුවා. ඉතින් තියෙන ෆීචර්ස් එහෙම. ඉතින් අපි බලමු. ඉතින් මෙන්න මේ වගේ දැන් මුලින්ම දැන් මම කලින් පෙන්නුවා වගේ ඩිවයිස් එක ඇඩ් කරගත්තට පස්සේ අපිට මෙතන මේ LAN කියලා මෙතන පෙන්නනවා. අපිට අන්න ඒක ක්ලික් කරලා කැම් එක ඇතුළට යන්න පුළුවන්. එතකොට කැම් එකට කනෙක්ට් වෙනවා. අපිට වීඩියෝ එක ලයිව් බලා ගන්න පුළුවන්. මේ උඩ ප්ලේබැක් ලයිව් කියන මොඩ් දෙකට මාරු වෙන්න පුළුවන් මේ නිල් පාටින් තියෙන තැනින්. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපේ මෙමරි කාඩ් එකේ තියෙන ඒවා බලන්න ඕන නම් එහෙම බලා ගන්න පුළුවන්. දැන් මෙතන මේ ලයිව් තියෙන්නේ. ඉතින් අපිට මෙතන මේ settings කියලා එකක් තියෙනවා. එතකොට settings වලට ගියාම මෙන්න මේ වගේ general network device time එකෙන් අපි කාලය වෙලාව හදාගන්න තියෙන්නේ. ඒක මේ wifi එකෙන් අනුව අපිට GPS on කරාට පස්සේ ඒ වගේ දේවල් වලින් අපිට මෙතනින් current time zone එක බලා ගන්න පුළුවන්. මොකද එතන මේ අර වීඩියෝ එකේ වෙලාව වැටෙනවනේ. ඒ නිසා. ඉතින් alarm settings කියලා තියෙනවා. ඉතින් මේකේ alarm එක on කරාට පස්සේ අපිට පුළුවන් අර මේ cautions කියලා නිකන් ඒක හැමතිස්සෙම ටිකක් ඒ කියන්නේ පොඩි දෙයකටත් ඒක මේ පොඩක් alarm එක on වෙනවා. ඒකේ motion එකත් එක්ක. ඒ නිසා මම ඒක පොඩ්ඩක් මේ වහලා තියාගත්තා. ඒක ටිකක් පදයක් ඒක හැමතිස්සෙම වගේ ඒක මේ sound එක එනවා. ඊට පස්සේ record setting කලින් කිව්වා වගේ තමයි record settings වල මෙන්න මේ වගේ අපිට storage ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. අදිස්සිය format කරනවා නම් එහෙම කරන්නත් පුළුවන්. ඒ light settings වලට ගත්තොත් මෙන්න මේකේ ඒ කියන්නේ අපේ LED bulbs ටිකක් කීපයක් තියෙනවනේ infrared වලට අමතරව. අන්න ඒ ටික on කරගන්න පුළුවන් මෙතනදී. මේකේ auto කියලා දුන්නාට පස්සේ යාලට ඕන වෙලාවට විතරයි ඒක on කරගන්නේ. ඉතින් මේ on කියලා දුන්න ගමන් ඒක always on වෙලා තියෙනවා. ඒ කියන්නේ light එක එක දිගට වැඩ. දැන් මම මෙතන මේ timing lights කියන මේ option එක on කරලා check කරා. ඒකදී මම වෙලාවත් කියලා තියෙන මේ රාණ 9:30 ඉඳන් 12 වෙනකන්. එතකොට ඒ time එකේ ඒ light ටික on වෙලා තිනවා. හැබැයි මේ light ටික on නැත්නම් black and white photos තමයි ඒ කියන්නේ black and white විදියට තමයි record වෙන්නේ. මේක on වුණ ගමන් එයාලා ආයේ colored වලට මාරු වෙනවා. මේක තමයි වෙනස තියෙන්නේ. ඉතින් මේ lamp light sensitivity settings කියන්නේ ඒ කියන්නේ අර LED එකේ powerful එක ඒක මෙතනින් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. low middle high කියලා තියෙන මෙතන කැමති එකක් දාගන්න. ඒක පොඩ්ඩක් එතකොට එළිය වැඩි high එක දැම්මම ඊළඟට අපි යමු PT Z speeding කියන්නේ මේ අර කැරකෙන මේක දැන් අපි motion track වගේ දැම්මම කැරකෙනවනේ. නැත්තම් තව තියෙනවා මේක petrol කියන්නේ අපිට පුළුවන් images කීපයක් තැන් වලින් පෙන්නලා මේ වගේ වෙලාවල් වලට මේක කැරකැවි යන්න කියලා ඒ වගේ හදන්න පුළුවන්. මේක ගොඩක් ස්පීඩ් එකකට තින් අර හයියෙන්ම කැරකැවිද්දී අර සමහර තැන් මිස් වෙන්න පුළුවන්. ඒ නිසා මම ওই තීච්ච විදියට මෙතන තිබ්බා. ඉතින් මෙන්න PDC auto petrol කියලා තියෙනවනේ. අනේ ඒකට ගියාට පස්සේ මම මෙතන මේ කීපයක් දැන් ෆොටෝස් මේ රෑ ගතපු හින්දා තමයි මේක black and white වෙලා තියෙන්නේ. මම ලයිට් එක off කරලා. ඒ කියන්නේ infrared වලින් ගත්තේ. එතකොට මේක black and white විදියට ඉන්නේ. ලයිට් එක on නම් මේ දෙවෙනි ෆොටෝ එකේ කලර් තියෙනවා. ඉතින් මම මේ තැන් කීපයක් මෙහෙම තෝරලා තියෙනවා. එතකොට මෙයා ඒ තැන් වලට මේ කැම් එක හැමතිස්සෙම කියන්නේ අපි වෙලාවක් දැන් මම මෙතන මේ route settings කියලා තියෙනවානේ. ඒ settings වල මම දැන් 7 ඉඳන් 9:20 විතර වෙනකන් මේක ගානට මෙතනත් check කරන්න ඕන. මෙන්න මේ දාලා තියෙන මේ preset position 1 2 කියලා. අන්න ඒ තැන් check කරන්න කියලා තමයි මෙන්න මෙතනදී මම මේ දීලා තියෙන. ඒ කියන්නේ automatic petroling. එයාම check කරගන්නවා මේ තැන්. එතකොට මේ තැන් දෙකේ තමයි ගොඩාම focus වෙලා තියෙන්නේ ඒ වෙලාවට. ඉතින් මෙන්න මේ මෙතන මේ පළවෙනියටම තියෙන preset position settings කියලා. එතනදී තමයි අපිට add කරගන්න පුළුවන් මේ plus. දැන් මේ මම මෙතනින් adjust කරලා මෙන්න මේ preset එක click කරපුවාට පස්සේ ඒ තැනන ක්ලික් වෙනවා. ඒ කියන්නේ එයා එතන මේ හදා ගන්නවා. දැන් ඔයාලට ආයෙත් මේ තැනක් වෙනස් කරගන්න ඕන. ඒ උඩක් ක්ලික් කරපු ගමන් ඒ තැනට අදාළව ඒ settings එක හැදෙනවා. දැන් හිතන්න මම මේ PTC 2 එක දෙනවා කියලා. එතකොට එයා එතන මේ අලුත් කරගන්නවා. අන්න ඒ වගේ තමයි check කරන්නේ. ඊට පස්සේ අපි බලමු device volume settings කියන එක. එතකොට මෙන්න මේ අපි දැන් අපිට මේ mic එකෙන් අනිත් පැත්තට කතා කරන්න පුළුවන් මේකේ. ඒ වගේම ඒ පැත්තෙන් අපිට දේවල් ඇහෙනවා. එතකොට මෙන්න මේ අපි කතා කරන වොලියුම් එක අපිට මෙතනදී අඩු වැඩි කරගන්න පුළුවන්. 60ක් කියන්නේ සෑහෙන ප්‍රමාණයක් හොඳට ඇහෙනවා. ඒ නිසා ඒ ඇති කැමති නම් අඩු කරගන්නත් පුළුවන්. ඊළඟට device access log එක. device access log එකේ ඒ කියන්නේ අපි log වෙන වෙලාවල් තියෙන. ඒ කියන්නේ මේක check කරන්න එහෙම. ඉතින් ඒවත් බලන්න පුළුවන්. ඊට පස්සේ advanced settings වලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්
ඩිවයිස් වොයිස් ප්‍රොම්ප්ට් කියන එක කියන්නේ අපිට පුළුවන් මේ වොයිස් එක කතා කරන දේවල් වලින් කියන්න. අර ඒ වගේ එහෙමත් පුළුවන්. අර Google අපි Google එකත් එක්ක කතා කරන අර hello Google අන්න ඒ වගේ. ඊට පස්සේ මේ on with settings කියන එක ඒ කියන්නේ අපි third party applications වලටත් දැන් මේකේ සමහර පොඩි subscriptions වලට රුපියල් 3යි 4යි වගේ මාසෙට එහෙම ගාණක් කැපෙනවා. දැම්මොත් ඒවා. ඉතින් මම මෙමරි කාඩ් එකකට දාන නිසා මට cloud වලට ගාණක් කැපෙන්නේ නැහැ. ඉතින් ඒවත් දානවා නම් දැන් මෙමරි කාඩ් එකක් නොදා cloud වලට දානවා නම් යම් කිසි පොඩි මුදලක් කැපෙනවා මාසෙට ඇනුවල් ගන්නත් පුළුවන්. ඉතින් මේ ඇන්ටි ෆ්ලිකර් කියලා තියෙන ඔය මොන හරි අර පොඩයි ඉරියන දැන් අපි ටීවී එකකට වගේ ඇල්ලුවාම ඒකේ පොඩයි ඉරියනවා වගේ යන්නේ ඒ වගේ ගතියක් තියෙනවා. අන්න ඒක නැති කරන්න තමයි මේක ඔන් කරන්න තියෙන්නේ. මෙන්න මේ audio encoding settings කියලා දෙනවා. ඉතින් අපිට encoding settings වලට මාරු කරන්න පුළුවන්. මම ඒව නම් වැඩි check කරේ නැහැ. ඒ තියෙන එකම තියෙන ඇරියා. ඉතින් ඔයාට රීබූට් කරන්න ඕන කැමර එක එන කැමර එක දැන් ඔයාට මේක කනෙක්ට් වෙන්නේ නැත්නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් රීබූට් කරන්න පුළුවන් මෙතන. කියන්නේ අපි හිතමු රවුටර් එකක් ඔන් ඔෆ් කරනවා වගේ අන්න ඒ වගේ වෙනවා. ඉතින් මේකේ තියෙන ප්‍රධානම දේවල් ටික තමයි මේ cloud storage මුලින්ම තියෙනවා. ඒක ඉතින් අර අපි subscription එක ගත්තොත් විතරයි. ඉතින් මෙතන playback ටික ඒක playback කියලා ක්ලික් කරාට පස්සේ මේ උඩින් හරි යටින් හරි අපිට පරණේව බලා ගන්න පුළුවන්. ඒක පිටිපස්සට අදින්න තියෙන්නේ. මම පෙන්නන්නම් දැන්. එතකොට මෙන්න මේ micro SD වලට ගියා. දැන් මෙතනින් මෙහෙම පිටිපස්සට ඔයාලට පරන් යන්න තියෙනවා. එතකොට ඒ වෙලාවට තිබුණ ඒවා අපිට හොඳට බලා ගන්න පුළුවන්. දැන් මේ කැරකෙවිලා තියෙන මේ පැත්තේ එහෙම. එතකොට ආනේ දේවල් එහෙම බලා ගන්න පුළුවන්. playback කියන්නේ. මීට අමතරව අපිට මෙතනින් ස්නැප්ෂොට්ස් ගන්න පුළුවන්. ඒ කියන්නේ අර ස්ක්‍රීන්ෂොට් ගන්නවා වගේ මේකේ අපේ ස්ක්‍රීන්ෂොට් යන්නේ වදින් මේ ෆොටෝ එක කෙලින්ම ගන්න පුළුවන්. දැන් මම මේ ෆොටෝ එකක් ගත්ත ගමන් ඒක සේව් ටු ඇල්බම් වෙනවා. එන මගේ ෆෝන් එකෙන් බලන්න පුළුවන් සාමාන්‍ය. ගොඩාම ක්වොලිටි එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මේ තියෙන ක්වොලිටි එකට බලා ගන්න පුළුවන්. ඉතින් ස්පීක් කියන එක ක්ලික් කරන් ඔබාගෙන ඉන්න ඕන. මේකේ අන්න එහෙම දෙයක් තියෙනවා. ස්පීක් කියන මෙහෙම අතහැරලා දැම්මට වැඩ කරන්නේ නැහැ. ස්පීක් කියන එක ඔබාගෙන අපිට පුළුවන් අනිත් පැත්ත කෙනාට දැනුම් දෙන එක නේ. කැමරාවෙන් අපිට මං කිව්වා අර වොයිස් එක වැඩි කරන්න පුළුවන් අඩු වැඩි කරන්න පුළුවන් කියලා. අන්නේ අවුට්පුට් එක දෙන්න පුළුවන් මේක ඔබාගෙන ඉඳලා. ඉතින් රෙකෝඩින්ග්ස් කියන්නේ මේ අර කලින් කිව්වා වගේ තමයි. මෙතන අර ස්නැප්ෂොට් ගත්තා වගේම තමයි. ඉතින් මෙතන රෙකෝඩ් එකක් කරන්නත් පුළුවන්. එතකොට දැන් මේ පොඩි වෙලා වෙන ගත්තේ. එතකොට රෙකෝඩ් එක සාමාන්‍යයෙන් මම හිතන්නේ තප්පර 5කට වැඩි වෙන්න ඕන නැත්නම් රෙකෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඉතින් මෙතන මෝ කියලා තියෙනවා. මෝ කියන එකේ මේ මම කලින් කිව්වා වගේ දැන් motion track කියන එක තියෙනවනේ මම. මෙතන motion track කියලා. එතකොට මෙන්න මෙතනදී අපිට පුළුවන් මෙන්න මේ motion track එක ඒ කියන්නේ ඒ කෙනෙක් කවුරු හරි ආවට පස්සේ මෙන්න මේ ඒරියා එකේ විතරයි යන්න ඕන කියලා. ඒ කියන්නේ අර ඒ කියන්නේ ගොඩාම ફોකස් කරන්න පුළුවන් මෙතනට. එතකොට මෙන්න මේ දැන් මෙන්න මේ ක්ලික් ටු රීසෙට් එක දැන් මම මෙතන දැම්ම ගමන් කවුරු හරි මෙතන දැන් මේ දැන් දැනට මගේ තියෙන ඒ ફોකස් වෙලා තියෙන තැන තමයි මෙතනට වැටෙන්නේ. මම දැන් මෙතන ක්ලික් කරුවොත් දැන් මම පෙන්නන්න එක. එතකොට මේදී දැක්කද? ඒ විදියට අපිට එහෙම හදා ගන්න පුළුවන්. එතකොට ඒ ටිකේ කවුරු හරි ගියොත් මේක හැමතිස්සෙම ඒ කියන්නේ වැඩිපුරම ඒ ටික තමයි බලන්නේ. කියන්නේ අනිත් තැන් වලටත් ඒක මේ motion tracking හැරෙනවා කැම් එක. ඒ වුණාට වැඩිපුරම අර එතන තමයි අපි මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඉන්වර්ෂන් කියන එක ඉන්වර්ෂන් කියන්නේ මේක දැන් උඩ දැන් අපි කැමරා එක සාමාන්‍යයෙන් සමහරු පාවිච්චි කරනෝනේ ඔකේ අනිත් පැත්තට. දැන් මම මේක කෙලින්ම මෙහෙම දැන් ওই උඩ එල්ලන්නේ නැතුව මේක සාමාන්‍යයෙන් බීම තියලා තිබ්බොත් ඒ කෙනාට අර කැම් එක අනිත් පැත්තට දී එතකොට මේක අනිත් පැත්තට මාරු කරගන්න පුළුවන් මේ view එක. එහෙම කරගන්න පුළුවන්. මේ AI event insights කියන්නේ සාමාන්‍යයෙන් ඒකත් ඒ කියන්නේ මෙයාලගේ ඇප්ලිකේෂන් එකකින් දෙන මේ ඔප්ෂන් එකක්. ඒකේදී පුළුවන් ඒ ට්‍රයල් එක වුණා දවස් 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඊට පස්සේ පේමන්ට් කරන්න ඕන. ඉතින් මේකේදී අපිට සත්තු අඳුර ගන්න පුළුවන් වෙනම මිනිස්සු අඳුර ගන්න පුළුවන්. අර දැකලත් ඇති ওই ෆිල්ම්ස් වල වගේ කොට වගේ අර ඒ වගේ මේ දාලා එයාලව රෙකග්නයිස් කරනවා. ඉතින් යන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. PTC calibrations කියන්නේ ඉතින් කලින් කිව්වා වගේ තමයි. ඒ කියන්නේ මෙයා රවුමක් ගිහිල්ලා මේ ඒක කැලිබ්‍රේට් ඒ කියන්නේ අර අපිට මාලිමාවේ වගේ කරන්න වෙන එක. ඒ වගේ මේ අපිට ඒ අදාළ විදියට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් image settings වලට ගියාට පස්සේ මේ auto full color black and white කියන්නේ මොකද මේක සමහර වෙලාවට ඒ කියන්නේ මම කියවනේ අර light එක පත්තු මේ light එක පත්තු වෙනවා කියලා කියන්නේ සමහර ඒ කියන්නේ අපි light එක පත්තු වුණොත් විතරයි colored photo පේන්නේ කියලා. ඉතින් අන්නේ කිව්වා වගේ මේක ඕන full color දුන්නොත් හැම වෙලාවෙම ඒක colored වෙනවා. කියන්නේ රෑ වුණත් colored තමයි පේන්නේ. black and white වලට මාරු වෙන්නේ නැහැ. එහෙම අපිට change කරගන්නත් පුළුවන්. ඉතින් alarm එක කලින් කිව්වා වගේ alarm එක දාන්නත් පුළුවන්. light control එක මම කලින් කිව්වා වගේ තමයි. ඒක ඉතින් auto on off කරද හැකි. එතකොට අර LED bulb ටික පත්තු වෙනවා.
ප්‍රීසෙට් PTC කියන්නේ දැන් අර කලින් කිව්වා වගේ තමයි. ඒ කියන්නේ මට තැන් කීපයක් හදලා දෙත හැකි. එතකොට එයාලා පෙට්‍රෝල් කියන්නේ ඒක හැමතිස්සෙම ඔටෝ රොටේට් වෙවි. එයා ඒ තැන් බලනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි මේකෙදි වැදගත් විදිහට අපිට කියන්නේ හදාගෙන සෙටින්ග්ස් ටිකක් තියෙන්නේ. ඉතින් මේ දේවල් ඔයාලටත් වෙනස් කර කර බලත හැකි මේ වගේ දෙයක් ගත්තාම මම හිතන්නේ ඒ කියන්නේ ගොඩක් කැමන්ස් වලට මේ වගේ V38 Pro ඇප්ලිකේෂන් එක තමයි ගොඩක් පහසු විදිහට මම හිතන්නේ තියෙන්නේ. අන්න දැක්ක නේද මෙතන දැන් පොඩි වෙනස්කමක් වුණා කවුරු පොඩි බල්ලෙක් හරි කවුරු ගියා. ඉතින් ඔයාලටත් මේකේ මොන හරි සෙටින්ග්ස් ගැන දෙයක් හරි මොන හරි දෙයක් දැනගන්න ඕන නම් ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්.